මෙතනක් තියෙනවා. මේ තියෙන උදේ පාන්දර වැඩ කරනවා ඒ කට්ටිය මේ මල්පත්ති වල. ඒගොල්ලෝ තමයි ඉතින් ඕවා කරන්නේ මේ දුබයි ලස්සන කරන්නේ යාලා තමයි. මට ලයින් ග්‍රීන් ලයින් එක පත් කරලා තියෙන ග්‍රීන් ලයිට් එක මට යන්න. හරි. ඒක වාහන අඩුයි පාරේ. තියෙන ලොකු ගස් දෙකක් අපේ මේ ඔක්කොම ඔලිව් ගස්. සෑහෙන පරණ ගස්. මම අර එන්ලාක පෙන්නන්නම් ඔයගලන්ට මේ. මම හිතන්නේ අවුරුදු 100ක් විතර පරණ ඇති කියලා හිතනවා. ඒ තරම් පරණ ගස් ඒවා. අර අපේ පැත්තේ තියෙන්නේ මේ අනුරාධපුර පොළොන්නරුව පැත්තේ තියෙන්නේ මේ වීරපළුව අන්නේ වගේ. මේ හැදිලා තියෙන්නේ. මෙට්‍රෝ ග්‍රීන් ලයින් එක උඩින් යන්නේ. අයෝ එකක් තියෙන්නේ. හරි ලස්සන මල් జాතියක් කහ පාට. ඒක නිකන් හිතා ගන්න බෑ ගහේ හැටියට මේ මල් වෙනස්. අපේ අර තියෙන්නේ ලංකාවේ කහ පාට මල් జాතියක් එන්නේ වගේ. උනට ගහ වෙනස්. පාර මාරු වෙනවා. පැත්ත බැලුවා. දැන් තියෙන ලස්සන මල් ටිකක් රෝස පාටයි. ලා රෝස පාට. මේ මල් හැමදාම එකම විදිහ ඒ කියන්නේ පිපෙනවා. ඉතින් ගොඩක්ම පර වෙලා පේන්නේ නැහැ. ගොඩක් පිපෙනවා නිතරම. මේ ගස්වල මල් පිපෙනවා. හරි සුවඳයි. උදේ පාන්දරට මල් වැටලා තියෙනවා සුදු පාට. මල් జాතියක් හරි සුවඳයි ඒවා. ග්‍රීන් ලයිට් එකක් තියෙනවා. මේ පැත්ත තාජුට්ටකින් පත්තු වෙයි. එතකන් එමු. මෙතිනේ උඩ්මේතා මෙට්‍රෝ ස්ටේෂන් එක. මම ඉතින් අනිත් පැත්තට ගිහිල්ලා යන්න ඕනේ. මහරනම් පයින් මේ චුට්ට මොකද්ද කියලා. හයි. කම් පයින් එක කන්න ඕනේ නැහැ. ලංකාව නෙමෙයිනේ. ලංකාවේ තමයි මිනිස්සු යන්න පුළුවන් නේ. ලංකාවේ නම් ගානක් නැහැ. ඔය පයින්නවනේ. මෙහෙ බැන්නත් ලොකු ගණන් වලින් මේගොල්ලෝ ෆයින් එක ගන්නනේ. පොඩි ගණන් නෙමෙයි. එහෙම නැත්නම් බෑ මිනිස්සු පාලනය කරන්න. ඒකනේ හැමෝම මේක ඉන්නේ නීතියට යටත් වෙලා.
ලංකාවේ මේ වගේ නීති තිබ්බනම් අපේ රට කොච්චර ලස්සනද. ඕනනම් ගහනවා ඉතින් ඒ වගේම තමයි අල්ලපු රටේ කට්ටිය ඉන්නේ. අදත් එකෙන් අපිට යන්න පුළුවන්. තාම රතු. හරි. මම යනකොට මෙහා පැත්තට ඔන්න වෙනවා. මං කිව්වේ බස් ස්ටොප් එක තියෙන්නේ මේ ඉස්සර යන්න ඕනේ සෙනග ඉන්න ඕනේ. පොලිස් මාවලත් ඉන්නවා මේ. එතන හැමදාම ඉන්නවා ඒගොල්ලෝ. ඒකද ඉස්කෝල තියෙනවනේ. ඒක නිසා ඉන්නවා යාලා. කන්නේ හොන් එක ගැහුවට ගණන් ගන්නවන්නේ. එහෙම අයින් වෙන පුරුද්දක් නෑ ඒගොල්ලන්ගේ. තියෙනවා ඔයාලට පේන සුසු ටවර් එක. ඒකේ නම තමයි WX ටවර්. ඒක ඉජිප්ෂියන් ටවර් එකක් මේ උඩ තියෙනවා. අර පිරමීඩ වගේ හදලා ගෝල් පාට. ඒක මෙහි ඉන්න කට්ටියට දන්නවා මොකද හැමදැනම පේනවා ඒක. මේ ඔගේ තියෙන්නේ යට ලොකු shopping mall එකක් තියෙනවා. ඇතුලේ තියෙනවා apartment වගේ දින රල්ලිකාරෝ තමයි ඉතින් ඔය ඉන්නේ. ඒකේ බිම හදලා තියෙන හරි ලස්සනයි. ඒ කියන්නේ අර පිරමීඩ වල වගේ චිත්‍ර ඇඳලා වගේ චිත්‍ර නිකන් අඹලා වගේ. අර බිත්ති වල එම්බෝස් කරලා වගේ හදලා තියෙන්නේ. හරි ලස්සනයි යට. ඉස්කෝල පටන් ගන්නවා. එකට දාගන්න බෑ.
පැත්තෙන්ම දාලා යනවා කරන්න දෙයක් නැහැ. මේ ඉස්කෝලේ එකේ මේ බස් පාකින් කරන තැන. මම යන්නේ ඉතින් මෙහෙම තමයි. ඉතින් දැන් නම් ළඟයි මගේ මේ ලොකේෂන් එකට. මේ මෙතන තියෙන මල් මේ පාට මේක රැයට තනිකර කළු පාටට වෙන මන් දවසක් රැඩුණා කළු පාට කියලා. ඒක නිකන් තද දම් පාට හුරු පාටක් තියෙන මේ මල්. කළුම කළු රැයට. එතන පාර ක්‍රොස් කරගත්තාම ඉවරයි. යාලා ගොඩක් වෙලාවට මේ වයිට් ලයින් එකේ ඉන්නකොට අපි මේ පාර පයින්ද මේ අනිවාර්යෙන් නවත්තනවා. මෙහෙම තමයි ගොඩක් වෙලාවට ඒක කරනවා. අර පේන්නේ වල ඩුබයි ප්‍රේම් එක. එහෙනම් මම පිටිපස්සෙන් යන්නේ පාකින් එකට දාන්න ලේසි. එතකොට මට මෙතන තමයි ඉරිදට මේ මෙතන ඉඳ තියෙන ලොකුවට ඉරිදට කට්ටිය මැච් ගහනවා. මේ ලොකුවට මොකක් හරි ක්ලබ් එකකින් ඇවිල්ලා ඉරිදට සෙට් එකක් ඇවිල්ලා ගහනවා මැච් එකක් ගහනවා හැමදාම ඉරිදට. Sana bau ek. Hello gatina wala pe kaddiya එහෙනම් ඔන්න දැන් මං ආවා. Hello bro. Hey yo. This camera? Yeah. You doing vlogging? Yeah. What type of vlogging? YouTube. Huh? YouTube. Yeah. Welcome.